Hi boys and girls. ඉතින් මොකද වෙන්නේ? අදත් ගෙනාවේ සුපිරි වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. දනුක අයියා අලුතෙන් හදපු කාර් ප්ලෑන්ට් මැච් එක අපේ පන්සල කියලා හදලා තියෙන කාර් ප්ලෑන්ට් මැප් එක තමයි අද යන්නේ. මම YouTube එකේ වීඩියෝ ගොඩක් දැක්කා. ඒක සුපිරි කියලා මෙහෙම දාලා තිබ්බා. මම ඔයට කලින් ගිහිල්ලා නැහැ. බලමු අපි අද ගිහිල්ලා මුලින්ම අපි දනුක අයියාගේ ID එක මෙතන ගහ ගන්න ඕනේ. හරි මම ID එක කොපි කරන් ආවා. මම මෙතන පේස්ට් කරනවා. මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම් දනුක අයියාගේ ID එක. එයාගේ ප්‍රොෆයිල් එකට මෙන්න මේ විදිහට යන්න ඕනේ. අනිවාර්යෙන් ප්‍රොෆයිල් එකට යද්දි ලයික් එකක් දාලා මැච් එක ප්ලේ කරලා අනිවාර්යෙන් ලයික් එකක් දාපල්ලා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන එයාගේ ප්‍රොෆයිල් එකට ගියහම මෙතන පල්ලෙහා කාර් ප්ලෑන්ට් මැප් කියලා එකක් තියෙනවා. හරිද? මැප් කියලා නෑ. කාර් ප්ලෑන්ට් කියලා විතරයි තියෙන්නේ. ඒක ඔබන්න. ඒක ඉවර පස්සේ මෙතන මැප් තියෙනවා 1 2 3 4ක් තියෙනවා. හරිද? ඒකේ අපි යන් අපේ පන්සල කියලා දෙවෙනියට තියෙන මැප් එකට අපි යන් අපේ පන්සල කියලා තියෙන එකට. හරිද? ඒක එහෙම ඔබන්න. ඔබලා මම නම් ඩවුන්ලෝඩ් කරගෙනත් නෑ. ඒක ඩවුන්ලෝඩ් කරගෙන අපි සෝලෝ ප්ලේ කරලා බලමු. හරි ඉතින් මම මේ විදිහට මැප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. අපි සෝලෝ ප්ලේ කරලා බලමු. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe කරහල්ලා. හරිද? අනිවාර්යෙන් subscribe කරහල්ලා. subscribe 1000 වට පස්සේ උඹලා මේ මට ස්ක්‍රීන්ෂොට් එකක් එවුවොත් එහෙම 1000 ආපු ගමන් පළවෙනි ස්ක්‍රීන්ෂොට් එකට මම මංක්ලියක් දෙනවා. අනිවාර්යෙන් ඒ හින්දා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරලා තියාගන්න. ඒ යන්නේ සිග්නල් නැද්ද? ගියා හරි. ආයුබෝවන් අපේ පන්සල. බඩෝ සුපිරි ලුක් එකක් තියෙනවා වගේ. සාදරයෙන් පිළිගන්නවා අපේ පන්සලට. මේක හැමෝටම ෂෙයා කරන්න. මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරලා. හරිද? මේකෙම තියෙනවා පේනවනේ මේක හැමෝටම ෂෙයා කරන්න. ෂෙයා කරලා හැමෝටම හරි. ඔඩෝ කිට් අඩෝ බං කිට් එක බං ඒක බං පන්සල් එනකොට ওই විදිහට වරෙල්. හරිද? උඹලා මේ පාට කිට් දාගෙන මේකට එන්නේ. හරිද? ඔය වගේ සුපිරි කිට් එකක් දාගෙන වරෙල්. මේ මොකද? අඩෝ ඊටිපන්දමක් ගත්තද බම්මා? අඩෝ බං ඒ ඊටිපන්දමකුත් ගත්තා. ඒක මට හිතෙන්නේ කොහෙන් හරි තියලා පත්තු කරන්න ඇත්තේ. මේ මල් නේ. ඒකත් ගත්තා බං. අඩෝ මේ ඉන්නේ බං අපේ දනුක අයියා. අඩේ බෝඩ් එකේම ගහලා බං බලහන්කෝ. ඒ සුපිරි දනුක අයියේ මේක නම් මරු සුපිරියක්. බලහන් මේ බෞද්ධ කුඩි ගහලා තියෙන විදිහෙන් බං. මේ සුපිරියටම තියෙනවා බං ඇත්තම වගේ බං. ඒක නම් පට්ට බං සුපිරි බං. මේ පැත්තේ මොනවද තියෙන්නේ? අඩේ ඒ වීඩියෝ වලවත් මම දැක්කේ නෑ මෙහෙම තොරණක් තියෙනවා. දැන්දි බං දැක්කේ. ඒ වීඩියෝ වල උන්වත් දකින්න නැතුව ඇති බං ඕක. දැන් තමයි මමත් ඒක දැක්කේ බා. මේ මම මලුයි ඉටිපන්දුනුයි ගත්තා. මේ සල්ලි දෙන්න කික් නේ. නොමිලේ. බලහන් මෙතන බෞද්ධ කුඩි අර බලන් ගහේ ගැට ගහලා. ඒක ඇත්තටම තියෙනවා බං ගහේ ගැට ගහලා වගේ. බලපංකො බං මේක සුපිරි බං. බලපංකො බං ලුක් එක. මේ බෞද්ධ කුඩි ටික තමයි ගැම්මටම තියෙන්නේ. මේ මොකද්ද මේ පිළිමි? අවුකන පිළිමිද? ඔව් නේ අවුකන පිළිමිනේ. මෙතන මොකක්ද? මං ගත්ත ඉටිපන්දමයි මල් පුපුරයි තිබ්බේ හැකි මෙතනින්. සුපිරි දනුකයි සුපිරියක් මේක. මේක සුපිරියක්. මම උඹලට පොඩි තරගයක් දෙන්න තමයි දැන් හදන්නේ. මේ වීඩියෝ එක බලන කොල්ලෝ මේකට නිල් පාට හાર્ඩ් එකක් කමෙන්ට් කරලා මේ වීඩියෝ එක බලන කෙල්ලෝ මේකට රෝස් පාට හાર્ඩ් එකක් කමෙන්ට් කරන්න. අපි බලමු කවුද මේ මගේ වීඩියෝ වැඩියෙන් බලන්නේ කොල්ලෝද කෙල්ලෝද කියලා. මොකද්ද බං මේ බෝඩ් එක? මේ සමාධි බුද්ධ ප්‍රතිමාව. බං උඹලා කිව්වා නේද මේක මේ අවකාන බුදු පිළිමේ කියලා. දන්නේ නැත්තම් මගෙන් අහන්න තිබ්බනේ බං. මේක සමාධි බුදු පිළිමේ බං. උඹලා ඊයා උඹලා බෞද්ධද කියහම්කෝ බං. මෙතනින් වැඳලා ඔන්න ඔය විදිහට වැඳහල්ලා වන් දෙපාරක් තුන් පාරක් මෙච්චර කාලයක් මැරපු එනිමින්ට පින් දීපල්ලා මෙතනට ඇවිල්ලා. නේද අරුන් තාම අරහේ.
මේක සුපිරි බං. මේ වඳින විදිය බලන්නකෝ. මේ මරුවට වඳිනවා. අතන මොකක්ද? එතන මොකක්දත් ඒ භාවන ඒක බලපන් පොට්ට බං. ඒක නම් ඒක භාවනා කරන්න තියෙන එක සුපිරි බං. අපි දැන් මෙතන බෞද්ධිය තියෙන තැනට යන්. එතන සුපිරි වගේ බං. අර බලන්න බෞද්ධ කුඩි. එතනත් ගැම්මටම තියෙනවා බං. ඒ සුපිරි බං එතන. හරි ඉතින් අපි බොමලුවට ඇවිල්ලා මෙන්න මෙතනින් අපි වැඳිමු. උන්ටට වඳිමු. පන්සිල් අරගෙන වැඳහන් ගාතා කියලා වැඳහල්. හරිද? පව් සිද්ධ වෙන්නේ නැහනේ. එතන වදිනවා. අපි වැඳලා ඒ මරපු එනිමි ගානටම වැඳහල්. හරිද? සුපිරියටම වැඳහල් එතන. හරිද? වැඳලා රතනත් භාවනා කරන්න මං හිතන්නේ තියෙන්නේ නේ. අපි බලමු. යමන් කො යන්නේ? එතනත් මං හිතන්නේ භාවනා කරන්න තමයි. ඔව් බා එතනත් භාවනා කරන්න බා. ඒක සුපිරි බම් මේ මැප් එක දනුකයි සුපිරිට හදලා තිනවා. ඊ බලහන් බෞද්ධ කුඩි නිකන් ඇත්තම වගේ බං අර ගහේ ගහලා තිනවා බා. ඊ බලපන් හැබැයි පොඩි අවුලක්. මේ වැට රත්තරන් නෙමෙයි. දනුකයට අමතක වෙන්නේ. නැත්තම් මේ වැටත් රත්තරන් වලින් වගේ හදලා තිනවා වගේ ගැහුවනම් මේකත් ඉතින් ඇත්තම ලුක් එකක් තියෙනවා. හරි ඉතින් දැන් අපි යමු චෛත්‍ය. මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? මේ පැත්තේ මොකුත් නැහැ. මේ පැත්තේ බොරුවට යන්න බෑ. මේ පැත්තේ මොකුත් නැහැ. හරිද? උඹලා අනිවාර්යෙන් එනකොට දනුකයක ප්‍රොෆයිල් එකේ ලයික් එකක් දාලා වරෙල්ල. හරිද? අනික මචං උඹලා සබ්ස්ක්‍රයිබ් කරොත් තමයි මට ආයේ වීඩියෝ එකක් ගේන්න ඉතින්. නැත්තම් වැඩක් නැහැ. වීඩියෝ දාන්න හිතෙන්නේ නැහැ නේ මට. අනිවාර්යෙන් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරහලා බා. එතකොට තමයි මට ඉතින් වීඩියෝ ගේන්න හිතෙන්නේ. නැත්තම් මට වීඩියෝ ගේන්න හිතෙන්නේ නැහැ. ඒ හින්දා බං අනේ වැදලා කියන්නම් බං සබ්ස්ක්‍රයිබ් 1000 ගහන්න විජහට උදව් කරහලා බා. මම තනියෙන් ගොඩ යන්නේ නැහනේ. අනිවාර්යෙන් උඹලට මම බී බැජ් ගත්තොත් එහෙම අනිවාර්යෙන් උඹලට මං ගිව් වේ දෙනවා ඉතින්. හැමදාම ගිව් වේ දෙනවා ඉතින්. අනිවාර්යෙන් දෙනවා මචං සත්තයි. මට අමතක වුණොත් එහෙම මේ වීඩියෝ එක මට දාපාල්ලා මගේ WhatsApp නම්බරේ මම උඹලට කලින් වීඩියෝ එකේ දුන්නා. ඒකෙන් අරගෙන හරි නැත්තම් මම පළවෙනි කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මගේ WhatsApp නම්බරේ. ඒකට හරි දාපාල්ලා මට අමතක වුණොත් එහෙම. මට අමතක වෙන්නේ නැහැ මෙහෙම දාහල්. මේ මොනවද ඉටිපන්දන්නේ? නෑ ඊ බකට් බං ඒව යනවා බං. ඊ බලහන්කෝ බං ඒක. ඊ පොට්ට බං ඒක. ඒක යනවා බං. ඊ උඹලා තරෙල්ලකෝ මේ බකට් යවන්න. ඊ මේ ඔක්කොම යවන්න මමද එතකොට? අඩේ බලහන්කෝ ඊ ගැම්ම බං අර. මේකෙන් එක මතුවේ කියන්නේ බං අර බලහන්කෝ. එකපාර යනවා ඔක්කොගෙම එක යනවා බං එක ට්‍රිප් එකකට. වැඳපන් හොඳට වැඳපන්. ඒ මේ බලපංකෝ බං මේ බොකොට් යනවා බං තාම. නැවතිලා තියෙන්නේ. ආයිත් දැන් යනවා බං ළඟට ආපුවම මේක කුඩ වෙලා යනවා. ඊට පස්සේ අපි ළඟට එන්නේ නැතුව ඉතින් ඔටෝ නැමෙතෙන්. වරපල්පන් බොකොට් ගුඩ බං අහසේ තියෙන. ඒ ඔක්කොම මමද බං යව්වේ. ඒ මාරු දානු කයියේ මේක නම් ඈ. මේක නම් සුපිරි ලුක් එකක් තියෙන්නේ. වඳු මෙතනත් වඳිමු. අතන අර දෙපොලේ මේ කට්ටිය හිටියොත් එහෙම ඔයාට පුළුවන් මෙතෙන්ටත් ඇවිල්ලා වඳින්නයි භාවනා කරන්න. මං හිතන්නේ මෙතනත් භාවනා කරන්න පුළුවන් අර එහා පැත්තේ අතන. එතන සුපිරි බං ඒ බල අයින් යම් ඉස්සරහින් මෝඩ හරකා. අපි භාවනාත් කරමු නේද බං? භාවනාත් කරලම යමු. නැත්තම් හරි නෑ නේ එක තැනකින් විතරක් භාවනා කරේ නැත්තම්. මේ පට්ට බං මේ භාවනා කරන විදිහින් බලහන්කෝ. ඒ සුපිරි බං. අවසානට මම මේ ඔක්කොගෙම වීඩියෝ එකක් හදලා සුපිරියටම හදනවා. උඹලට මේ TikTok මේ කියන්නේ ගේමින් channel එකක් කරනවා නම් TikTok YouTube short වගේ දාන්න සුපිරියටම කොටස් අරගෙන මේකෙන් සුපිරියටම හැදුවා හැකි වීඩියෝ උඹලට බා. ඒක උඹලට දාන්න වීඩියෝ එකක් නැත්තම් අදහසක් නැත්තම් මේකෙන් අපිට නෙමෙයි උඹලට පුළුවන් මේකෙන් අරන් දාන්න. අනිවාර්යෙන් YouTube පටන් ගන්නilla බා. ලංකාවේ සල්ලියක් නැහනේ. රටවල් වල තියෙන සල්ලි තමයි ලංකාවට එන්නේ. හින්ද අවුලක් නැහැ. කොහොම හරි අපි ලංකාව දියුණු කරමු. උඹලත් අනිවාර්යෙන් මට subscribe කරලා උදව්වක් දියල්ල බා. මෙතනින් අපි යන්න දැන් තොරණට යන්න දින්න. හරිද? අපි බලමු මෙතනින් යන්න පුළුවන්ද කියලා. පාල්මක් නෑ මෙතනින් පීනගෙන හරි. නිදාල්ල. එතනින් උඩට වරේ. මට හිතෙන්නේ අර ඔරුව යන්න තියෙන්නේ. ඔරුවද? බෝට්ටුව. ඔරුව. ඒ ඔරුව යන්න තියෙන්නේ. ඵලයන්. යන්නේ නෑ. මේ ගෙලවෙන එක නැද්ද? බරින් එකක් කරෙන් ගොයි. ඒකේ කරෙන් මේක තල්ලුවක් දාන්න මට යන්න එහා පැත්තට. බොරි. තල්ලුවක් දාන්න. සුපිරි තල්ලුවක් දාන්න. බැටරින් ගන්න එපා. මෙතනින් දාන්න. මෙතනින් තල්ලු කරමු.
අයියෝ මේ තල්ලු කිරිල්ල හරියන්නේ පයින් යනවා. පයින්ම නෙමෙයි පීනගෙන යනවා. මේ බෙස්සන්තර ජාතකයේද බං ඒක බලහන් සුපිරිනි බං. ඊ අර බලපන් බකොට් ගොඩ බං ඒ ඔක්කොම මම යව බකොට් බං. ඔක්කොම මම යවපුවා බං. මේ බලපන් බකොට් ගොඩ බං. බකොට් 100ක් විතර තියෙනවා. හරි අපි දැන් මෙතනින් යන්කෝ එහා පැත්තට. යමන් විජහට. මේ අහපල්ලකෝ හරිද? උඹලා subscribe කරහල්ලකෝ බං. එතකොට තමයි මට වීඩියෝ එකක් දාන්න හිතෙන්නේ. නැත්නම් මට වීඩියෝ දාන්න හිතෙන්නේ නැහැ බං. අනිවාර්යෙන් subscribe කරහල්ල. ලංකාවේ කොල්ලෙට හරිනට උඹලා කැමති නැද්ද? කුහකෙවුන් නැතුව අනිත් උන් subscribe කරහල්ල. අනිවාර්යෙන් like එකක් දාහල්ල බං. subscribe කරේ නැතත් කමක් නැහැ like එකක් දාපන්. ඈ බං උඹලා බං බලහන් කොනේද බං? මේ දනුක අයියාගේ ප්‍රොෆයිල් එකට යනකොට අනිවාර්යෙන් like එකක් දාවල් ඈ. අනිවාර්යෙන් like එකක් දාන්න. හරි ඉතින් අපි ආයේ මේ පැත්තට ගිහිල්ලා අපි යනවා කියලා කියලෙමු අපි මේ බුදුහාමුදුරුන්ට. එකපාරක් වැන්දල්ලා භාවනා නම් කරන්න ඕනේ නැහැ නේද බං? ඕනේ නැහැ යම. මේ පිටුපාලේ යන්න හොඳ නැහැ මෙහෙම යවල් ඈ. පිටුපාලේ යන්නේ එහෙම නැහැ. අප්පට. අයියෝ. ආයෙතෙන්ට යමු. එතෙන්ටම ගිහිල්ලෙමු ආයෙ. හරි යමු. පිටුපාලේ යන්න හොඳ නැහැ මේ විදිහට ඵලයල් එක්ක නැමිල ඵලයල් ඈ. හරි ඉතින්. වීඩියෝ එක ඔච්චරයි. අපිට ආයෙ වෙන යන්න තැනක් නෑ. අපි යන්න තිබ්බ හැම තැනකටම ගියා. හරිද? මම මේ මැප් එකට ආවේ පළවෙනි වතාවට අද තමයි. මේ දනුකයියක ප්‍රොෆයිල් එකට ගිහිල්ලා අනිවාර්යෙන් like එකක් දාපල්ලා. හරිද? අනිවාර්යෙන්ම subscribe කරලා comment කරහල්ලා. එතකොට තමයි මට ඉතින් ආයි වීඩියෝ ගේන්න හිතෙන්නේ. අනිවාර්යෙන් upcoming event ඒවා cover කරන විදිහ ඒ වීඩියෝ මම ගේනවා. බූය පාස් එහෙම මම එන්න කලින් මාසේ එන්න කලින් මම ගේනවා. හරිද? දැන් මම ඊළඟ මාසේ බූය පාස් එකක් ගේනවා. ඒ හින්දා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. බූය පාස් එකෙම හොඳයිද නැද්ද කියලා බලන්න. ඔයාලට එතකොට බූය පාස් එක දාන්න ජෙම් රෙඩි කරගත්ත හැකි. ඒ හින්දා ඉතින් අනිවාර්යෙන් ඉතින් channel එක subscribe කරලා තියාගනින්. ලසියා ගේමින් ඉතින් subscribe කරලා තියාගනින්. ගෙදර ෆෝන් 3ක් තියෙනවා නම් ෆෝන් 3ින්ම හරි subscribe කරහල්ල. හරි ඉතින් එච්චරයි යන්නේ. ඉතින් අදට අපි ගිහිල්ලා